මම මාදවි. මම කැමති මගේ කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න. යාළුවනි, සිහිනලෝකයේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරේ නැතිනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනි. ඉතින් යාළුවනි, මම ඔයාලට කියන්නේ මගේ ජීවිත කතාව. මම ගොඩක් සාමාන්‍ය ගැහැණු ළමෙක්. මට පුංචි කාලේ ඉඳන්ම කිසිම අඩුවක් තිබුණේ නැහැ. මම හොඳට ඉගෙන ගත්තා. නමුත් ජොබ් එකක් කරන්න උවමනාවක් තිබුණෙත් නැහැ. යාළුවොත් එක්ක නිතරම ට්‍රිප් යනවා. ඒක නිසා කම්බැලිකමක් නැහැ. ඉතින් අපි යාළුවෝ ප්ලෑන් කරලා තිබුණ විදිහට නුවරඑළියේ දවස් 3ක ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුණා. මට තිබුණේ අපිට ඉන්න රූම් බුක් කරන වැගේ. අපි යාළුවෝ 8 දෙනෙක් යන නිසා රූම් 4ක් බුක් කරා. මම ට්‍රිප් එක යන්න දවස් 2කට කලින් අලුතෙන් ඇඳුම් ගන්න මගේ යාළුවට එන්න කිව්වා. එයා තාරුකා. තාරු අපේ ගෙදරට ආවා. එයා ඇවිල්ලා තිබුණේ එයාගේ අයියා එක්ක. එයාගේ අයියා මීට කලින් මට කවදාවත් හම්බ වෙලා නැහැ. එයාත් මට හායි කිව්වා. මම hina වෙලා එයාට හායි කිව්වා. ඉතින් අපි එයාගේ කාර් එකෙල්ම ඇඳුම් ගන්න ගියේ. මගේ යාළුවා වගේම එයාගේ අයියත් ගොඩක් හොඳ කෙනෙක්. එයාගෙම නංගිට වගේ තමයි මට කතා කරන්නේ. මමත් ආසයි. මොකද මට අයියලා නැති නිසා. මම එයාට ගොඩක් හිතවත් වුණා. එයාගේ නම අනුෂ්ක. මම ඒ නමටත් ගොඩක් ආසයි. ඉතින් එදා මුළු දවසම අපි හොදට ඇවිද්දා අයියාගේ වාහනෙන්ම. අපි ආපහු ගෙදර යනකොට මගේ යාළුවා තාරුක කියනවා මගේ අයියා දැන් උබේ වෙලා කියලා. මොකද අපි දෙන්න ඒ තරම් ළඟින් හිටිය නිසා. මම hina වෙලා කිව්වා ඇයි උඹට ජෙලස්ද කියලා. තාරුකා අපෝ නෑ උබම තියාගනින් කියලා කිව්වා. එදා අපි ගෙදර ආවා. එයාලා මාව ගෙදරින් දාලා යන්න ගියා. පහුවදා උදේ ට්‍රිප් එක යන්න හිටපු යාළුවෝ දෙන්නෙක්ටම හොද්දටම උණ හැදිලා. කරන්න දෙයක් නෑ ට්‍රිප් එක කැන්සල් කරා. එදා හවස තාරුක මට කෝල් කරා. එයා අහනවා අපි ප්ලෑන් කරපු විදිහටම ට්‍රිප් එක යමුද කියලා. මම මුලින්ම ඇහුවේ අපි දෙන්නට විතරක් වාහනයක් හොයාගන්නේ කොහොමද කියලා. එයා කිව්වා ඒ ඔක්කොම හරි. හෙට උදේ යන්න ලෑස්ති වෙන්න කියලා. මම කල්පනා කර කර ඉඳලා නිදාගත්තා. පහුවදා උදේින්ම මම ට්‍රිප් එක යන්න වොෂ් එකක් දාලා ලස්සන ඩෙනිම් කලිසමක් එක්ක ටී-ෂර්ට් එකක් ඇඳා. කොණ්ඩේ පීරලා ලස්සන මේකප් එකකුත් දාගත්තා. ටික වෙලාවකින් වාහනයක් හෝන් කරනෝ ගියේ ඉස්සරහා. මම ඉක්මනින් ගෙදර හැමෝටම කියලා පාරට ආවා. මම හිතුවේවත් නැති වැඩක් උනේ මගේ යාළුවා එයාගේ අයියාගේ වාහනේ ඉස්සරහා හිටගෙන. මම ඇහුවා මේකද යන්නේ කියලා. "ඔව්, ඇයි හොඳ නැතිද?" කියලා අයියා වාහනේ එළියට ආවා. මට හිතා ගන්න බැරි වුණා. මම hina වෙලා "good morning අයියා" කියලා කිව්වා. "එහෙනම් අපි යමු ඉතින්" කියලා වාහනේ පිටිපස්සෙන් තාරුකා එක්ක මම වාහනේට නැංගා. අපි නුවරඑළියේ යන්න පිටත් වුණා. ඉතින් මමත් තාරුකා දෙන්නම කොහොමත් හොඳට කියවනවා. අයියාත් අපි එක්ක කතා කරනවා. පැය කිහිපයකට පස්සේ තාරුකා නිදි. මම අයියා එක්ක කතා කරන ගමන් හිටියේ. අයියා මහන්සි කියලා පොඩි කඩයක් ළඟින් වාහනේ නැවැත්තුවා. එයා මටත් කතා කරා අපි දෙන්න ගිහින් පොල් රොටි කාලා ටී බිව්වා. අයියා හරිම හොඳ කෙනෙක්. එයා මට කිව්වා ඉස්සරහින් වාඩි වෙන්න. තාරු නිදිනේ තනියම කම්මැලි නිසා අපි කතා කරමු කියලා. මමත් හා කියලා නැංගා. එයා මගේ විස්තර අහනවා මමත් ඒව කියන ගමන් එයාගේ විස්තරත් ඇහුවා. අපි දෙන්නම හිතනවදී එක වගේ කියලා මට තේරුණා. පැය 4කින් විතර නුවරඑළියට ආවා. අපි මුලින්ම ගියේ මම බුක් කරපු හොටෙල් එකට. රූම් 2ක් අරගත්තා. තාරුටයි මටයි එකක්, අනිත් එක අනුෂ්කයියට. මම ගියපු ගමන් වෂ් එකක් දාගත්තා. මම අලුතෙන් ගත්ත රතු පාට කොට ගවුම ඇඳා. ඒක හරිම ලස්සනයි. පපුව ළඟින් හිරට තියෙන නිසා මගේ පපුව ටිකක් ලොකුවට පේනවා. ඉන කොටස ඇගේ හැඩය හොඳට පේන විදිහට තියෙනවා. මගේ උකුල පළල්. පිටිපස්සත් ටිකක් ලොකුයි. මගේ පිරිපුන් කලවා. ඒක නිසා ගොඩක් ඇඳුම් මට ලස්සනට තියෙනවා. මගේ පාටත් සුදු නිසා ඒ ගවුමට මගේ ලස්සන හොඳට පෙනුණා. වෙලාව දවල් 12ත් පහු වුණා. තාරු කිව්වා බඩගිනි. අපි කන්න යමු කියලා. අපි කෑම කන්න යන්න රූම් එකෙන් එළියට ආවා. අනුෂ්කయ్య මාව දැකලා ගල් ගෙහුණ මම හොද්දට දැක්කා. මොකද එයා මේ වගේ ඇඳුමකින් මාව දැකලා නැහැ. එයා මගේ ළඟට ඇවිල්ලා නංගි ඔයා ගොඩාක් ලස්සනයි කිව්වා. මම තෑන්ක්ස් කියලා එයාට කිව්වා. එයා අපි දෙන්නට ඉස්සරහින් බුෆේ එකට ගියා.
අපි තුන්දෙනාම හොඳට කෑවා. එතන තව කට්ටිය හිටියා. හැමෝම වගේ මන් දිහා බලනවා මම දැක්කා. මමත් ආඩම්බරෙන් හිටියා. අපි කෑම කාලා ටික වෙලාවක් රූම් එකේ බැල්කනි එකට වෙලා හිටියා. ඒ අවට ගොඩාක් ලස්සනයි. අපි තුන්දෙනාම අනුෂ්ක අයියේ ඉන්න රූම් එකේ හිටියේ. තාරු ටිකක් වෙලා ඉඳලා බෙඩ් එකේ නිදාගත්තා. මම අනුෂ්ක අයියට බැල්කනි එකේ. එයා මගෙන් ඇහුවා කොල්ලෙක් ඉන්නවද කියලා. මම බොරුවට ඔව් කිව්වා. එයාගේ මූණ අවුල් ගියා. මම එයාගෙන් ඇහුවා ඔයාගේ කෙල්ලත් එක්කන් එන්න තිබුණා කියලා. එයා මට කෙල්ලෙක් නෑ කියලා එතනින් නැගිටලා බැල්කනි එකේ අයිනට ගියා. මට දුක හිතුණා. මම දන්නවා එයා මට කැමති කියලා. මමත් කැමති එයාට. ඒත් මම ඒක පෙන්වන්න ගියේ නෑ. එයා හිටපු තැනට මම ගිහින් අපි ෆොටෝ ගමුද කියලා ඇහුවා. මම අපි දෙන්නගේ ෆොටෝ ටිකක් ගත්තා. එයා එයාගේ ෆෝන් එකකින් මගේ ලස්සන ෆොටෝ ටිකක් ගත්තා. ඒවා මාර ලස්සනයි. අපි දෙන්න රූම් එකකින් එළියට ගිහින් හොටෙල් එකේ ගාඩන් එකේ එයා මගේ ලස්සන ෆොටෝස් ගත්තා. එයා ගොඩක් ලස්සනට මගේ ෆොටෝස් අරගෙන. අපි දෙන්න බංකුවක වාඩි වුණා. එයා මාව හුරතල් කරනවා. එක ඒවා කියනවා. මගේ ලස්සන ගැන, මගේ ඇඳුම් ගැන. වේලාව ගියා දැනුනේවත් නෑ. තාරුත් ආවා. අපි තුන්දෙනාම හවස ග්‍රෙගරි වැවට ගියා. හරිම ලස්සනයි. ගොඩක් සීතලයි. මම ලෙගින් එකයි ටිකක් ලොකු ටී-ෂර්ට් එකක් ඇදලා උඩින් ජර්සි එකකුත් ඇඳා. ඒත් මට සීතලයි. සීතලෙන් වෙවුලනවා. අනුෂ්ක අයියා මගේ ළඟට ඇවිල්ලා මගේ කරෙන් අතක් දාගෙන එක්කන් ගියා ඇවිදින්න. ටික වෙලාවකින් තාරුත් සීතලයි කියාගෙනම අපි ළඟට ආවා. අපි තුන්දෙනා එක්මනට ආපහු හොටෙල් එකට ආවා. ආපු ගමම්ම ඇඳුම් මරු කරගෙන අපි රස්නට ටී හදාගෙන බිව්වා. තාරු නම් ආපු වෙලාව ඉදම් නිදියනවා. මම බැන්න ඔබ අපරාධය ආවේ කියලා. මම ගිහින් අනුෂ්ක අයියාගේ රූම් එකේ දොරට තට්ටුවක් දැම්මා. එයා දොර ඇරියා. මම ඇතුළට ගියා. අපි බෙඩ් එකේ ඉඳගෙන කතා කරා. එයා අහනවා දැන් සීතල අඩුයි නේද කියලා. මම ඔව් කිව්වා. එයා කියනවා කොල්ලා එක්කවනම් නම් හරිනේ. එහෙනම් සීතල වෙලාවට තුරුල් කරගෙන ඉන්නවනේ. මම hina වෙලා මොඩයා. මට කොල්ලෙක් නෑ. විහිළුවට කිව්වා. ඔය ඇත්තමද කියලා මගෙන් අහනවා. මම ඇත්ත තමයි කියලා එයාගේ ගැවෙන තරමට ළඟින් වාඩි වුණා. අපි මොකුත් කතා නොකර එහෙම ටික වෙලාවක් හිටියා. නංගි දෙයක් කියන්නද? එයා එහෙම ඇහැව්වා. මම කියන්න අයියා කියලා එයාගේ මූණ දිහා බැලුවා. එයා මගේ ඉස්සරහා දන ගහගෙන. මැනික මම ඔයාට ආදරේ කිව්වා. මම දන්නවා ඒක කියලා එයාගේ අතින් අල්ලගෙන එයාව මගේ ළඟින් වාඩි කරවගෙන මම එයාගේ උරහිසට මගේ ඔළුව තියාගෙන මම මොකුත් නොකියා එයාට මගේ කැමැත්ත දැනෙන්න ඉඩ හැරියා. ටික වෙලාවක් එම හිටපු මම අයියේ සීතලයි කිව්වා. එයා ගොඩක් ආදරෙන් මාව තුරුල් කරගත්තා. ඒ වෙලාවේ නම් මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ජීවිතේ පළවෙනි වතාව කොල්ලෙක් මාව තුරුළු කරගත්තේ. මට ගොඩක් ආදරේ හිටුණා. මේ ටිකට එයා මාව බලාගත්ත විදිහට. එයා මැනික ඔයා බය වෙලා නේද කියලා අහන ගමන් මාව වඩාගෙන බැල්කනි එකට ගියා. කරුවල වැටිලා පොඩි වැස්සකුත් යනවා. එයා ගොඩක් සතුටෙන් මාත් ගොඩක් සතුටෙන්. අපි දෙන්න වැස්ස දිහා බලාගෙන ගොඩක් වෙලා ආදරෙන් තුරුල් වෙලා හිටියා. එයා මගෙන් ඇහුවා බඩගිනිද කියලා. මම ඔව් කිව්වා. ඊට පස්සේ අපි රෑ කෑම රූම් එකට ඕඩර් කරා. මම ගිහින් තාරුකත් ඇහැරවගෙන ආවා. කෑම රස්නි පිටින් කෑවා. ගොඩක් රසට තිබුණා. ඊට පස්සේ අපි තුන්දෙනා කාඩ් සෙල්ලම් කරා. රෑ 11ට විතර හොඳටම නිදිමතයි. අපි නිදාගන්න යමු කියලා මම තාරුකාට කිව්වා. අපි දෙන්න රූම් එකට දාලා අයියා එයාගේ රූම් එකට ගියා. තාරු මට කියනවා අයියා උඹට කැමති වගේ නේද බං කියලා. මම hina වෙලා කිව්වා මමත් අයියට කැමතියි කියලා. මොකක්? උඹලා දෙන්න යාළු වුණාද එතකොට? මම බොරු කියලා වැඩක් නැහනේ. ඔව් කිව්වා. මෙන්න එකපාරම මිකී අයියට කෝල් කරලා එන්න කියනවා. මම මොනවාද ඔය කරන්න කියලා අහනකොට අයියා ඇවිල්ලා. තාරු දොර ඇරියා. එයා අයියට කිව්වා මෙන්න මිකිව එයාගේ රූම් එකෙන් තියාගන්න කියලා මාව එළියට දාලා දොර වැහුවා. මට කරගන්න දෙයක් නැහැ. අයියා දොරට ගහනවා. නංගි දොර අරින්න. විහිළු කරන්න එපා. තාරු දොර ඇරලා මම ඔක්කොම දන්නම කියලා දොර වැහුවා. අනුෂ්ක අයියට හොඳටම තරහ ගිහින් එන්න යන්න කියලා මගේ අටින් අල්ලගෙන මාව එයාගේ රූම් එකට එක්කන් ගියා. දැන් හොඳටම රෑ වෙලා. සීතලත් හොඳටම වැඩි.
මම කිව්වා අයියේ එන්න අපි නිදාගමු කියලා. අපි දෙන්නම බෙඩ් එකෙන් හාන්සි වුණා. වචන වලින් කියන්න බැරි අමුතු හැඟීම ගොඩක් මගේ හිතට එනවා. මම අනුෂ්ක අයියට ලං වුණා. එයාගේ තුරුලටම මම ගියා. සිතලක් දැනුන්නේ නැහැ මට. බෙඩ් ෂීට් එක ඇතුලේ දෙන්නම තුරුළු වුණා. අපි දෙන්නම ගොඩක් ආදරෙන් අපි අපේ මූණා. ජීවිතේ කවමදාකවත් අමතක කරන්න බැරි රාත්‍රියක් ගෙවුණා. මට සනීපෙට නිින්ද ගියා. උදේ පාන්දරම මට හැරුණා. මම තාම අනුෂ්ක අයියගේ තුරුලේ. එයා මාව පරිස්සමට තුරුළු කරන් ඉන්නවා. මම එයාගේ පපුවට ආදරෙන් හාදුවක් දුන්නා. එයා මාව තවත් තදින් තුරුල් කරගත්තා. අපි දෙන්න එහෙම ටික වෙලාවක් ඉඳලා නැගිට්ටා. මට දැනුනේ අපි දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ. ඒ හැඟීමට මම ගොඩක් ආස කරා. එදා මුළු දවසම අපි ගොඩක් ආදරෙන් ගෙව්වා. තවත් ගොඩක් ලස්සන මතක පිරුණු තව දවසක් අපි නුවරඑළියේ හිටියා. එදා දවස ගැන මම ඊළඟ කොටසෙන් ඔයාලට අරගෙන එන්නම්. එතකන් සතුටින් ඉන්න. ඒ වගේම මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක්වත් දාන්න.